අද වීඩියෝ එකෙන් අපි ලංකාවට යන ලැගේජස් පැක් කරමු. Hi! Welcome back to my YouTube channel. ඔන්න ඉතින් මාස 5කට විතර පස්සේ තමයි මම ලොං වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි ලංකාවට යනකොට බෑග් පැක් කරගත්තේ කොහොමද කියලා. සහ අපි ලංකාවට ගෙනියන්න ගත්තේ මොනවද කියලා. එහෙනම් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් මගේ අලුත්ම අලුත් බෑග් එකට අපි දැන් බඩු ටික පැක් කරගමු. මුලින්ම මම මේ ලැගේජ් එක ගැන කියන්නම්. අපි මේ වගේම ලැගේජස් දෙකක් ගත්තා. දෙකම ගත්තේ Carrefour එකෙන්. ෂොප් එකට දාපු ගමන්ම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අඩු නැහැ. හැබැයි ටික කාලයක් යනකොට ඩිස්කවුන්ට් දානවා. අපි මේ බෑග් එක රොන් 500 ගානක වගේ බෑග් එකක් රොන් 200 ගානකට වගේ තමයි ගත්තේ. ඉතින් බෑග් එකේ යටටම දාන්න ඕනේ පුංචි පුංචි දේවල් ටිකක් අපි මෙන්න මේ විදිහට පැක් කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බිස්කට් වර්ග කීපයක් පැක් කරගන්නවා. සහ ඊළඟට අපි නට්ස් වර්ග ටික තමයි පැක් කරන්නේ. ආමන්ඩ්, කැෂූ නට්, පිස්තාචියෝ ඔය වගේ නට්ස් වර්ග ගොඩාක් මෙතන තියෙනවා. අපි මේ හැම නට්ස් වර්ගයක්ම ගත්තේ ලිඩල් එකෙන්. අපි මේ අවුරුදු 3කට විතර පස්සේ තමයි ලංකාවට යන්නේ. ඉතින් ඒ වගේ කාලෙකින් ලංකාවට යනකොට ගෙනියන්න જાති නම් කොච්චරක් තියනවාද? තව මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් එක්ක දැන් දාගත්තේ 3-in-1 packs. box එකෙන් අයින් කරලා තමයි අපි ඒ ටික පැක් කරගත්තේ. මම බෑග් එක පැක් කරන ගමන් පොඩි දෙයක් ඔයාලට කියන්නම්. මගේ කලින් වීඩියෝස් වලට කමෙන්ට් වගේක් ඇවිල්ලා තිබ්බා. රුමේනියා වල ඉන්න නංගි කෙනෙක් එන්න ඕන. ලංකාවට යන්න චොක්ලට් ගන්න හොඳ තැනක් කියන්න කියලා. දැන් අපේ ටවුන් එකේ සාමාන්‍යයෙන් අපි යන සුපර් මාකට්ස්, ඒ කියන්නේ ලොකු සුපර් මාකට්ස් විදිහට තියෙන්නේ ලිඩල් එක සහ Carrefour එක. ඉතින් අපි ඒ දෙකෙන් තමයි ලංකාවට ගෙනියන්න උනත් හැමදේම ගත්තේ. හැබැයි ඔයා ඉන්න සිටි එකේ ඊට වඩා අඩුවට දේවල් ගන්න තැනක් තියෙනවා නම් ඔයාලට පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒවයි ගණනුත් එක්ක තියෙන දේවල් වල ක්වොලිටියත් එක්ක එහෙම බලලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් නිව්ටෙලා තමයි බෑග් එකට දාගත්තේ. නිව්ටෙලා සහ පීනට් බටර්. දැන් තමයි අපි අපේ චොක්ලට්ස් ටික බෑග් එකට දාගන්න හදන්නේ. තව දෙයක් මට ඔයාලට කියන්න ඕන. අපි ලංකාවට යන දිනේට සති 3කට මාසෙකට විතර කලින් ඉඳන් තමයි නිවාඩු දවස්වලට ගිහිල්ලා ගෙනියන්න ඕනේ දේවල් ගත්තේ. හැබැයි චොක්ලට්ස් වර්ග දවස් 2කට විතර කලින් තමයි අපි ගත්තේ. මොකද අපි ආවේ සමර් එකේ. ඒ නිසා චොක්ලට් කලින් ඉඳන් අරන් තියාගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි මේ පෙන්නන චොක්ලට්ස් වලට අමතරව තව චොක්ලට්ස් අපි ආපෝට් එකෙන් ගත්තා. මේ පොඩි ටොබ්ලරෝන් එක අපි මෙහි ලිඩල් එකෙන් ගත්තේ. හැබැයි මේකෙම ලොකු චොක්ලට් එක අපි බුකරෙස්ට් වල එයාපෝට් එකෙන් තමයි ගත්තේ. දැන් අපි දාගන්නේ පර්ෆියුම් වර්ග. පර්ෆියුම් වර්ග ටිකත් අපි ගත්ත ටික ඔක්කොම බොක්ස් එක පිටින්ම මේ විදිහට බෑග් එකට පැක් කරගත්තා. දැන් අපි දාගන්නේ කොෆි බොටල් එකක්. ඒකත් ග්ලාස් බොටල් එකක් නිසා ඒක මෙන්න මේ විදිහට පැක් කරලා අපි බෑග් එකේ මැද්දට වෙන්න වගේ දාගත්තා. මේ තියෙන්නේ තව Nescafe 3-in-1 pack set එකක්. මේ වගේ දේවල් නම් අපි ගොඩාක් අරන් ගියා. බොක්ස් එක ඔක්කොම අයින් කරලා වෙන වෙනම තමයි අපි බෑග් එකට මේ දේවල් පැක් කරගත්තේ. අපි ලැගේජස් පැක් කරන්න දේවල් ගන්නකොට අපිට කොච්චරක් බර ගෙනියන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ලැගේජස් වල අපිට කොච්චරක් බර ගෙනියන්න පුළුවන්ද කියලා ඔළුවේ තියාගෙන ඕන ගන්න. මොකද ඉතින් අපිට ලංකාවට යන්න දේවල් ගන්න ගියාම කොහොම වුණත් ලිමිට් එකක් නැහැ. අනිවාර්යෙන් බර වැඩි වෙනවා. අපිට මේන් ලැගේජ් එකේ කිලෝ 30ක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ඊට අමතරව හෑන්ඩ් එකේ 7යි සහ අපි තව එක්ස්ට්‍රා කිලෝ 10ක් ඇඩ් කරගත්තා. අපේ ටිකට්ස් දාගත්තේ අපි කොහොමද? අපිට ඒවට කීයක් ගියාද? කොච්චර කාලයකට කලින් වගේද අපි ටිකට්ස් බුක් කරගත්තේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම ඔයාලට කියන්නම්. ඊට පස්සේ තියෙනවා කිට්කැට් චොක්ලට් එකත් අපි මෙහෙන් වැඩිපුර ප්‍රමාණයක් ගත්තේ නැහැ.
එයාපෝට් එකෙන් තමයි ගත්තේ. අපි කටාර් එයාර්වේස් එකේ ගියේ. ඉතින් කටාර් එයාපෝට් එකේදී තමයි වැඩිපුරම ප්‍රමාණයක් අපි කිට්කැට් චොකලට් ගත්තේ. ඊටත් පස්සේ අපි ගත්ත වොච්, ඊට පස්සේ බොඩි ස්ප්‍රේ, ඒ වගේ දේවල් ටිකක් තමා දැන් බෑග් එකට දාගන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෂවර් ජෙල්, ඒ වගේ ලික්විඩ් දේවල් අපි මේන් ලගේජ් එකට දාගන්නකොට හොඳට පැක් කරලා තමයි අනිවාර්යයෙන්ම බෑග් එකට දාගන්න ඕන. ඉතින් බෑග් එක පැක් කරගෙන යනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපිට තව දාගන්න දේවල් ටිකකුත් තියෙනවා. ඔව්, ඉස්සරහට වීඩියෝ එකේ මම ඒ ටික ඔයාලට පෙන්නන්නම්. දැන් අපි දාගන්න ප්‍රින්ගල්ස් වගේක්. මේ ටික අපි උඩටම තමයි දාගත්තේ. මං කොහොමත් මේ ලගේජ් එක පැක් කරනකොට ඔයාලට කිව්වේ මේන්ම දේවල් ටික විතරයි. වීඩියෝ එක බලාගෙන ඉන්නකොට ඔයගොල්ලෝ දැක්කනේ අපි මොනවාද ලංකාවට ගෙනියන්න ගත්තේ කියලා. එක සයිඩ් එකකට නම් දැන් ගොඩක් දුරට බඩු ටික දාගෙන ඉවරයි. අපි බලමු අනිත් පැත්තට මොනවාද දාගන්න කියලා. මෙතන තියෙනවා අපි තව ගත්ත බෑග් එකක්, ඊට පස්සේ ෂූස්, වෝටර් බොටල්, ඒ වගේ දේවල්. ෂූස් පැක් කරගන්නකොට බොක්ස් එක අයින් කරලා තමයි දාගත්තේ. මොකද බොක්ස් එකත් එක්ක කොහොමවත් දාගන්න බෑ. ඒ තරම් ඉඩක් අපේ ලගේජ් වල නැහැ. ඒක නිසා ඒ ටික මේ විදිහට බොක්ස් එක අයින් කරලා බෑග් එකේ අනිත් සයිඩ් එකට දාගත්තා. ඉතින් ලංකාවට ගෙනියන්න අපි ගත්ත දේවල් පැක් කරගන්න විදිහ තමයි ඔයාලා දැක්කේ. පිටරට ඉඳන් ලංකාවට යන්න ඉන්න ඔයාට අපේ වීඩියෝ එකෙන් ගන්න මොනවාම හරි දෙයක් තියෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් අපි ලංකාවට ගිය දවසේ වීඩියෝ එක ඊළඟට අරගෙන එන්නම්. මාව බලාගෙන අහගෙන හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් සතුටින් ඉන්න.